මම ඇත්තටම මගේ ලොකු ආසාවක් තිබුණා ඇඩ් කරන්න කලාවට සම්බන්ධ වෙන්න. ඉතින් ඒක නිසා තමයි CX-ට ආවේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මගේ සින්දුවෙන් තමයි මම මේ ෆීල්ඩ් එකට යොමු වුනේ. රැකියාවක් කරන්නේ නැහැ. මට ඇඩ් කරද්දී රැකියාවක් කරන්න අපහසුයි. කාලය මදි. ඒ වගේම මුළු ජීවිතේම කලාවට කැප කරන්නයි කැමති. ලස්සන විතරක් මදි. ඇත්තටම වාසනාව තියෙන්න ඕනි. ඒ වගේම හැකියාව, දක්ෂතාව, උනන්දුව තියෙන්න ඕනි. වගේම ෆීල්ඩ් එකට ආදරේ තියෙන්න ඕනි. ආදරේ කරන්න ඕනි. එහෙම වුණොත් තමයි ෆීල්ඩ් එකේ රැඳෙන්න පුළුවන්. ගොඩක් දුර යන්න පුළුවන්. මට හිතෙන්නේ එහෙමයි. වෙළඳ දැන්වීම් නම් කීපයකට ඉඳලා තියෙනවා. ටෙලිඩ්‍රාමා දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. එකක් මේ ළඟදී තමයි කරලා ඉවර වුණේ. එහෙම තමයි ඒකේ විස්තර. rategossip.com ෆිල්ම් වලට ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් ඒ දෙන චරිතෙ මට හරියන්නේ නැත්තම් මම මේ ෆිල්ම් එක කරන්නේ නැහැ. මම සාමාන්‍ය එකපාරම වැඩක් බාර ගන්න කෙනෙක් නෙවෙයි. හොඳට හොයලා මට ඒ චරිතය ගැලපෙනවා නම් මං කරනවා. නැත්තම් මම මේ වැඩේ බාරගන්නේ නැහැ. ඇත්ත මම අහලා තියෙනවා. ඉතින් මගෙන් නම් කවුරුත් එහෙම ලිංගික අල්ලස් ඉල්ලන්න ඇවිල්ලා නැහැ. මම හිතන විදිහට ඒක හරි නැහැ. මොකද ගොඩක් ආසාවෙන් මේ ෆීල්ඩ් එකට එන්න ගහන ළමයි කලාවට තියෙන ආසාවට, රංගපාන තියෙන ආසාවට මම නම් කොහෙත්ම කැමති නැහැ. පොඩ්ඩක්වත් කැමති නැහැ. අධ්‍යක්ෂකවරු එහෙම ලිංගික අල්ලස් ඉල්ලන එක සම්පූර්ණ වැරදි. නැහැ. මම එහෙම කෙනෙක් නෙවෙයි. ඉතින් එහෙම ජනප්‍රිය වෙනවා ඇති. මම එහෙම FB එකෙන් මේ ජනප්‍රිය වෙන කෙනෙක් නෙවෙයි. rategossip.com මම කිසිම කෙනෙක්ගේ පිළිගන්නේ නැහැ. විශේෂයෙන්ම මම නළුවන්ගේ ප්‍රේම ආරාධනා පිළිගන්නේ නැහැ අනිත් දෙන්න කොහොම වුණත්. ගොසිප් සයිට් හොඳයි. හොඳයි වගේම නරක දේවලුත් තියෙනවා. මේ වකවානුවේ මිනිස්සුන්ට දෙයක් ඉක්මනින් දැනගන්න උවමනාවක් තියෙනවා. මිනිස්සුන්ට දෙයක් වුණා මේක ඉක්මනින් දැනගන්න උවමනාවක් තියෙනවා. ඉතින් අද කාලේ මිනිස්සුන්ට ටීවී නිවුස් බලන්න විදියකුත් නැහැ. ඒකට තමන්ගේ අතේ තියෙන මොබයිල් එකෙන් හැකි ඉක්මනින් ඒක දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිස්සු කැමති තරුවල අලුත් විස්තර දැනගන්න. ඒකටත් මේක ලොකු මාර්ගයක්. මං හිතන විදියට ගොසිප් සයිට් තියෙන එක හොඳයි.